Hi friends, you all are welcome to my channel. Today this is the second video. හරි මේක තමයි දෙවෙනි වීඩියෝ එක. මම හිතුවා මේකම අපි කතා කරන්නේ types of learners. ඉගෙන ගන්න අය වර්ග හතරක් ඉන්නවා. ඒගොල්ලෝ ගැන තමයි මේ වීඩියෝ එකේදී කතා කරන්නේ. ඉතින් මේක හැමෝටම වැදගත් වෙන වීඩියෝ එකක් වෙයි. මේක මම සිංහලෙන් කරන්න හිතුවා. හරි. මේකෙදී ඔයා ඉගෙන ගන්න කෙනෙක් විදිහට ඔයා මොන වර්ගයේ කෙනෙක්ද කියලා හඳුනා ගන්න ඕනේ. ඒකට අනුව පුළුවන් ඔයාට හොඳට පාඩම් කරන්න. ඉතින් මේකෙදී මම ඉගෙන ගන්න වර්ග ගැන වගේම අට ඒක වර්ග වලට අදාළව ඉගෙන ගන්න පුළුවන් ස්ටඩි ටිප්ස් ඒ වගේ දේවලුත් මේ වීඩියෝ එකෙන් කියලා දෙනවා. එහෙනම් අපි අපේ වැඩේ පටන් ගමු. Visual learners is the first type of learner. Visual learners තමයි පළවෙනිම අපේ වර්ගය. visual ඔයාට අදහසක් ගන්න පුළුවන් visual කියන වචනේ learn by seeing. දැකීමෙන් තමයි ඉගෙන ගන්න. දැන් මේ අයට දෙයක් දැන් ඔයගොල්ලෝ දන්නවා අපිට දෙයක් දැකීමෙන් යම් කිසි ප්‍රමාණයක් මතක හිටිනවා. ඒ වගේම ඇසීමෙන් යම් කිසි ප්‍රමාණයක් මතක හිටිනවා. එතකොට මේ දැකීමෙන් මතක හිටින ප්‍රමාණය නොයි ඇසීමෙන් මතක හිටින ප්‍රමාණයයි එකතු වුණාම තමයි අපිට සම්පූර්ණයෙන් දෙයක් හොඳට මතක හිටින්නේ. එතකොට මේගොල්ලන්ට දෙයක් දැක්ක ගමන් හොඳට මතක හිටිනවා. එතකොට මේ වගේ ලර්නර්ස්ලට හොඳම මෙතඩ්ස් විදිහට රෙකමන්ඩ් කරන්නේ ස්ටිකි නෝට්ස් යූස් කරන එක, කලර් කෝඩ්ස් යූස් කරන එක වගේ. දැන් අපි මොකක් හරි පාඩමක් හිතුවොත් ඒ පාඩමේ වැදගත් කරුණු එයාට පුළුවන් මේ විදිහට පාට ටිකක් අරගෙන මේ විදිහට ලස්සන්ට පාටින් learners are four types නම් ඒක පාටින් මේ විදිහට ලස්සනට highlight කරන්න. ඔන්න ඔය ආකාරයට. මේ විදිහට ලස්සනට පාටින් පාට කරාම ඒ වගේ visual learners ට හොඳ මතක හිටිනවා. අනිත් ක්‍රමය තමයි sticky notes use කරන එක. sticky notes දැකලා ඇති කඩේ sticky notes විදිහට වෙනම ගන්න තියෙනවා. ඉල්ලුවාම මේ sticky notes pack එකක් අරගෙන ඒක කොළ වෙනම ගලවන්න පුළුවන්. ඔයාට මේ short notes කෙටි වැදගත් කරුණු ලියලා දැන් highlight කරලා ලියාගෙන ඔයාට ඕන තැනක අරව ගන්න පුළුවන්. බිත්තියේ මේසේ විදිහට අරවලා ඒක දිහා බලාගෙන නිතර පාඩම් කරනවා. නැත්නම් sticky note pad එක ඒක short note එක වගේ ඒක පිටුපැල ලියන්නත් පුළුවන්. හරි. ඊළඟ වර්ගය තමයි visual learners. Who are they? Visual learners. So, පොඩි වැරද්දකුණ visual learner. Next one is auditory learners. Auditory learners. Auditory means auditory කියන්නේ මොකක්ද? ඇසීමෙන් වගේ නේද? Yes, they learn by hearing something. යමක් අහලා ඉගෙන ගන්න. යමක් අහලා ඉගෙන ගන්න අය. ඒගොල්ලන්ට එතකොට පොත බලලා මේ විදිහට දැකලා නෙවෙයි ඒගොල්ලන්ට පාඩම උගන්වනකොට පාඩම අහගෙන ඉඳලා තමයි හොඳම මතක හිටින්නේ. දැන් මේවයි ඔයා හිතන්න ඔයාට හොඳට මතක හිටින්නේ දැක්කහමද ඇහුවාමද නැත්නම් තව වර්ග දෙකක් තියෙනවා kinesthetic and reading and writing. ඒ මොන විදිහෙන්ද ඔයාට හොඳ මතක හිටින්නේ කියලා ඔයාට ගැලපෙන විදිහට වරගෙන පාඩම් කරන්න. මේගොල්ලන්ට පාඩම හොඳට අහන් හිටියාම තමයි මතක හිටින්නේ. ඇසීමෙන් තමයි හොඳටම මතක හිටින්නේ.
එතකොට මේ වගේ අයට රෙකමන්ඩ් කරන්නේ ඒගොල්ලන්ට පුළුවන් වැදගත් දේවල් යාළුවොත් එක්ක කතා කරන්න. පාඩමක් යාළුවොත් එක්ක කතා කර ඒකට සවන් දෙන්න. ඊළඟට තමන්ටම පාඩමක් රෙකෝඩ් කරලා තමන්ගේ පාඩමක් තමන්ම රෙකෝඩ් කරලා තමන්ම අහන්න. ඒ වගේ දේවල් තමා ඔඩිටරි ලර්නර්ස්ට රෙකමන්ඩ් කරන්නේ. ඊළඟ වර්ගය තමා කිනස්ටටික් ලර්නර්ස්. කිනස්ටටික් ලර්නර්ස් එකක් අමුතු වචනයක්. මේගොල්ලෝ දෙයක් කරලා ඉගෙන ගන්න. යම් දෙයක් දැන් පාඩමක් නම් සයන්ස් වල පරීක්ෂණයක් නම් ඒ පරීක්ෂණය කරලා ඉදීමෙන් එයින් තමයි ඉගෙන ගන්න. ඒගොල්ලන්ට වැඩියෙන් මතකෙ තෙන්න මොනවා හරි කෙරුවහම. මේගොල්ලන්ට ඉතින් කමෙන්ට් කරන්න තියෙන්නේ එකට කරලා බලලා ඉගෙන ගන්න කියලා. කරලා ඉගෙන ගන්න පුළුවන් හැමදේම කරලා ඉගෙන ගන්න කියන එක. යාළුවොත් එක්ක එකතු වෙලා කරන්න පුළුවන් ඒ වගේ ඔයගොල්ලන්ට රෙකමන්ඩ් කරන්න තියෙන්නේ ඒ විදිහට කරලා බලලා ඉගෙන ගන්න. එහෙම පුළුවන් දේවල්. ඊළඟ වර්ගය තමා reading and writing learners එක නම් කිව්ව ගමන් හිතා ගන්න පුළුවන්. කියවීමෙන් සහ ලිවීමෙන්. writing. අවසාන වර්ගය reading and writing learners. කියන්නේ learn by reading and writing. ඒගොල්ලෝ ඉගෙන ගන්න දෙයක් කියවීමෙන් සහ ලිවීමෙන්. මේගොල්ලන්ට රෙකමන්ඩ් කරන්න තියෙන්නේ පුළුවන් තරම් එකම දේ ලියන්න කියවන්න. නිතර ලියන්න. නිතර ඒවා කියවන්න. කියවීමෙන් ලිවීමෙන් ඒගොල්ලන්ට හොඳට මතක හිටිනවා. ඒක නිසා නැවත ඒක ලියන්න කියන්න. වැදගත් දේවල් නැවත ෂෝට් නෝට්ස් විදිහට හදාගෙන ඒ විදිහට ලියන්න කියවන්න. ඔයගොල්ලන්ට ඕනම විදිහ තමයි ඒක හරි. ඔන්න අද වීඩියෝ එක මෙතනින් ඉවරයි. හැමෝටම ස්තුතියි මේ වීඩියෝ එක නරඹුවද. වීඩියෝ එකකින් අපි ඊළඟ දවසේ හම්බෙමු. වීඩියෝස් මම ගොඩක් දානවා සිලබස් එකට වගේම මේ වගේ පාඩම් කරන්නත් ඕගොල්ලන්ට අදාළ විවිධ වීඩියෝස්. channel එක subscribe කරලා තියාගන්න, like කරන්න, පළවෙනි කමෙන්ට් එකක් දාගෙන යන්න. එහෙනම් ගිහින් එන්නම් ඊළඟ වීඩියෝ එකකින් ආයිත් හම්බෙමු. හැමෝටම සුබ දවසක්.